නවතිනු. කවුරුන්ද ඔබ? අවසරයක් නැතුව ඇතුල් වෙන්න හදන්නේ? මගින්ද මේ අහන්නේ? මං කවුද අහන්නේ? තමන් කවුද? මං දොරටු පාලක සංචම් ප්‍රධානී. මං ආවේ සුරපතිතුමා කළ ආරාධනයකට. දැන්වත් මාව මෙතනින් යවනවද? නවත්තන්න. මදක් ඉවසුවොත් හොඳයි. තමු මාව රැවට්ටුවා. සුරපති ආරාධනා කළා කියලා නේද මට කිව්වේ? එහෙනම් මොකද මේගොල්ලෝ මට යන්න නොදී මග අවරන්නේ? හරි මහා වානරයාණෙනි මදක් සංසුන් වන්න. හැකියාවක් නැහැනේ. ඔබ කවුරුන්දයි ඔහුට හඳුනා ගන්න. ඔහුට අවසරයක් නැහැ නොදන්නා කිසි කෙනෙකුට දොරටුවෙන් ඇතුල් වෙන්න ඉඩ දෙන්න. සිදු උදේ අමතක කරලා අපි යමු ඇතුළට. මොන විකාරයක්ද මේ? තමුන් ඕන දෙයක් කරගන්න. මම යනවා. යන්න එපා. මහා වානරයාණෙනි නවතින්න. මා ඔබව එහි කැටුව යන්නම්කෝ. මට බෑ. මා සමග එනවනේ. කමා කරනු මැනවි. කැඳවාගෙන ආවා ඒ වඳුරාව මෙහි. ඒ ඔබද? ඔව් මම තමයි. දන්නවද? සන්වූකෝ. මුලින්ම එතුමට ආචාර කරන්න දැනගත්තොත් හොඳයි. කවුද මේ රැවුලා? උතුමාණෙනි, ඔහු හැසිරෙන්නේ ඉතාමත් අවිනීත ලෙස. ඔහුට වහාම දඩුවම් කරන්න. සංවූකුන් පහළ ලොවේ කෙනෙක් නිසා ආචාරශීලී බව දන්නේ නැහැ. දැනට සමාව දෙන්න. ආචාර කරන්න. හරි. ස්තුති කරන්නකෝ. ස්තුති කරන්න. ස්තුති. පෝෂන්ජියේ උතුමාණෙනි. කොමන තනතුරටද පුරප්පාඩු ඇත්තේ? සුරපතිතුමනි, සුරලව සියලු දේ සම්පූර්ණයි. රාජකීය අස්වකාලයේ එක් පාලක තනතුරක් තිබෙනවා. එසේනම් මොහුව අස්වපාලකයෙකු කරන්න. පාලකේ? මෙමන් අශ්වපාලකේ? අගේනේ. ස්තුති. මං හරි මාසේ අශ්ව පිට යන්න. අපූර්ව තැනක්නේ. මට පැවිරිච්ච රාජකාරි මොනවද කියලා මෙතන ඉන්න කවුරු හරි දන්නවද? ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඔබතුමාට පැවරී තිබෙන්නේ අශ්වගාලේ පාලක තනතුරයි. මුළු දවසටම ඔච්චරයිද කරන්න තියෙන්නේ? අයියෝ මම වගේ කෙනෙකුට ඔකත් වැඩක් නැහැ. මට අවසරයි දෛනික රාජකාරී පැවසීමට. මුලින්ම අශ්වයින් මුදා හරිනවා, නිරීක්ෂණය කරනවා. අනිකුත් සේවකයන් පාලනය කළ යුතුයි. ඔවුන්ගේ අඩුපාඩු සොයා බැලිය යුතුයි. රෝගී අසුන් ප්‍රතිකාර සඳහා ගෙන යා යුතුයි. ඒ වගේම පාලකතුමනි, සුරලොව අශ්ව පාලක ලෙස පත්වීමක් ලැබුණත් සන්වූකුන් මහා වානර අසුන් බලා ගැනීමට ප්‍රිය කළා. වානරයෙකු වුවත් කෙටි කලකින් අසුන් සිය මිතුරන් කරගත්තා. කන් කොහෙද යන්නේ? මගේ පිටේ නගිනවද? ඕන්නේ. දන්නවද මං අසුරු සැනින් අහසින් යන්න පුළුවන් බලවතෙක්. මටත් වේගෙන් යන්න පුළුවන්. ඔයාට ඕනේ මාවත් පිටේ තියාගෙන හයියෙන් දුවලා බලන්නද?
ඈ? අස්ගාලේ මේ රංගනය බලා සිටි සෙන්පතිතුමාගේ දියණිය නාචා සන්බූට අභියෝග කිරීමට සිටුවා. මොකද ඒ කලේ? මගේ පිටුපස හිම්පිටින්ම රතු පාට වෙලා. ඇය අග්නිපාද සහිතව තරගයට ආරාධනා කළා. මෑ සමග තරඟ කරන්න මට ඉඩ දෙන්න. මොකද්ද දැන් තමුන්ලා කිව්වේ? අතන මාවයි මගේ හොඳ මාස්ටර්වයි දෙන්නම විදුවට අරගෙන තමු ලොකු වැරද්දක් කරගත්තේ. ලැස්ති වෙනවා තරගෙට. එහෙනම් ඔබට අශ්ව බස වැටේනවද? මොකද වැටේ?